එන්න බටර් කේක් කෑල්ලක් කාලා ඉඟුරු දාපු තේ එකක රස බලමු. මේ දවස්වල ඉතින් වැස්සයි සීතලයි හුළඟයි එක්ක උණු උණුවෙන්ම කේක් කෑල්ලක් කාලා උණු තේ එකක රස බලන්න තිබ්බොත් පං කාදුයි කියලා හිතෙනව නේද? ඉතින් මෙන්න මේ අපි හදපු කේක්. ඒ කේක් එකේ රෙසිපි එක ඔයාලට දෙන්න නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඕනේ. මොකද ඒක ඒ තරමටම රසවත්. ඉතින් අපේ මතක පොතට අලුත් මතක ටිකක් එකතු කරන්න. මේ වාගේ කේක් පුත් oven එකේ දානකොට එන සුවඳ විඳ ගන්න හරි ආසයි. ඉතින් කිරලා මැනලා හැඳි ගාලා මේ වගේ හලලා තමයි අපි කේක් හැදුවේ. පිටි සහ බේකින් පවුඩර් දාලා හොඳට කලවම් කරා. ඉතින් ඊටත් වැඩිය රසවත් වෙන්නේ මෙන්න මේ හලනකොට පැද්දෙන පැද්දිල්ලට. ඔයාලත් කේක් හදද්දී ඒ විදිහට පැද්දිලා බලන්නකෝ. කේක් එක රසට එනවා. මාගරින් සහ සීනි එකට කලවම් කරා. හොඳට ගසා ගත්තා. ඊට පස්සේ බිත්තරත් ගසා ගත්තා. ඒවට හලන ලද පිටි එකතු කරලා රසම රස කේක් එකක් අපි හැදුවා. ඉතින් හරිම සුවඳයි. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.